සුබ දවසක්. ඔබට මතකද 2009 මැයි 18 අපිට නම් ජීවිතය අමතක වෙන්නේ නැහැ. කුරිරු ත්‍රස්තවාදියා විවාහකරම් ගේ ඝාතනය ඕව මරලා දාපු හැටි දාලා මාතෘභූමියට අද වගේ දවසක තමයි ජයග්‍රහණය අරන් දුන්නේ. එම නිසා අපි අද වගේ දවසක අනිවාර්යෙන් හැමදාම මැයි 18 අපිට අමතක වෙන්නේ නැති දවසක්. උදේ නැගිටිද්දි මතක් වෙන්නේ අපේ රණවීරු. අවුරුදු 30ක කුරිරු යුද්ධයකින් මේ ත්‍රස්තවාදියා ලෝකෙම දරුණුම ත්‍රස්තවාදියා පරද්දන්න බෑ කියපු ත්‍රස්තවාදියා බල්ලෙක් වගේ මරලා දාපු දවස අද. ඒක අපිත් අපේ මතු පරම්පරාවත් අපේ දරුවොත් දිගින් දිගටම ගෙනියන්න ඕන දවසක් අද. සමහරව යුද්ධෙන් කරගන්න බැරිව ගියක අබියෙන් කරගන්න බැරුව ගියක අද LTD ටැමිල් ඩයස්පෝරාවට ඕන විදියට පෑනින් කරන්න යනවා. පෑනෙන් නෙමෙයි පැන්සලකින්වත් මේ රට ආය බෙදන්නවත් ත්‍රස්තවාදීන්ට ගන්නවත් කවදක්වත් ලැබෙන්නේ නැහැ. මොකද එදා ඒ දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ලේ සියලුම දේවල් මේ පොළොවට දන් දුන්නු රණවිරුවන් වෙනුවෙන් අපි මේ සටන දිගටම අරන් යනවා. විදේශගත ශ්‍රී ලාංකිකයනේ නැගිටපල්ලා උඹලා සමරපල්ලා මේක හැමදාම මේ ජයග්‍රහණය අපේ කවදක්වත් අදත් ඉන්දියාවේ මොකෙද එකෙන් දඟලනවා කචිතුල් දූපත ගන්න ඒ වගේ දේවල් වලට හිමින් මුන් ඔලු උස්සන්න හදනවා. දෙන්න එපා එක එක අද වගේ දවසක් ආය අපිට එන්නේ නැහැ මේ වගේ දෙයක් වුණොත්. ඒක නිසා අද අපේ ගෞරවය අපේ ආචාරය අපි හැමදාම රණවිරුව එක්ක ඉන්නවා. එදා යුද්ධයට අපිට ශක්තිය දුන්නු දේශපාලන නායකයෝ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් පොන්සේක අපි මොන දේශපාලන කඳවුරක හිටියත් ඒ අතීතය අමතක කරන්න හොඳ නැහැ. ඒක නිසා මේ මාතෘභූමිය ආරක්ෂා කරලා දුන්නු රණවිරුවන්ට, ඔවුන්ගේ බිරින්දෑවරුන්ට, ඔවුන්ගේ දරුවන්ට, ඔවුන්ගේ අම්මාවරුන්ට, ඔවුන්ගේ පියවරුන්ට අපේ ආචාර්ය මොකද ඔක්කොම ඔවුන් කැපවීම් කරපු ඔක්කොටම අපේ ආචාර්ය රටට ජය වේවා. මේ ජයග්‍රහණය ආපස්සට හරවන්න එක එක අතිට දෙන්න එපා. රටට ජය වේවා.